මොකක්ද යෝජනාව? ඔයා මේ ඊට කලින් වැදගත් ප්‍රශ්නයක් මට චාරක් කියන්න ඔයා හිතන්නේ කොහොමද කියලා. මොකද්ද මේ පාපිසි කතාව? ඇයි ජනාධිපතිතුමා පාපිසි කතාව කිව්වේ? ඕකේ මෙහෙමයි. දැන් අර අසන් මේක විග්‍රහ කරා NPP එක හදනකොට ඒකේ කියන්නේ ප්‍රධාන තනතුරු ටික අරගොල්ලන් JVP එකෙන් දැහ ගන්නවා. හැබැයි මේකේ සංයුතිය ගත්තාම මිලියයේ උගත්තු මේ JVP එකට තිබ්බ අඩුපාඩු ටික. JVP එක 103 අවුරුදු 60ක්නේ. අවුරුදු 60ක් 103 අවුරුදු 60ක් ඉඳලා තමයි මේ බලය ගන්නෙ. බලය ගන්නවා කියන්නේ මේ දැවැන්ත 3න් 2ක් තික්මවා ගිය බලයක් ගන්නෙ අවුරුදු 60කට පස්සේ. JVP එක අවුරුදු 60කට පස්සේ මේ බලය ගන්න ශක්තියක් වෙන්නේ NPP එක. ඒක කියව ගන්න ඕනේ මුලින්ම. එතකොට JVP එකේ තිබ්බ අඩුපාඩු ටික ඒ කියන්නේ JVP එක කැරලි ගහලා මිනි මරලා ඒ කියන්නේ මිනිසුන්ගේ ඒ පිළිකුලට භාජනය වෙච්ච JVP එකට මහා සමාජය විසින් අවිශ්වාසයක් ඇති වෙලා පිළිකුලට භාජනය වෙච්ච JVP එක නැවත ඒ කියන්නේ මේ සමාජයේ ප්‍රകൃති ස්ථාපිත කරගන්න ප්‍රകൃතත්වය ස්ථාපිත කරගන්න NPP එක. NPP එකේ තමයි මහාචාර්යවරු ඇත්ත මහාචාර්යවරු ටික ආචාර්යවරු ටික ඉන්නේ NPP එකේ. දැන් හරිනි අමරසූරිය වුණත් ඇත්ත ආචාර්යවරියක් ඇත්ත ආචාර්යවරියක්. ඇගේ උපාධිය ප්‍රශ්නගත නැහැ. ඒ ප්‍රශ්න කරන්න බෑ කාටවත්. ඒ වගේම නමුත් JVP එකෙන් ආපු කට්ටිය දිගට හරහාට ප්‍රශ්න වුණා මේ ඒ වගේ වුණා. එතකොට මේකේ මිනිස්සු ඡන්දෙ දුන්නේ කාටද? දැන් පළවෙනියටම තියෙන ජනාධිපතිවරණනේ. ජනාධිපතිවරණේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ රටේ බහුතර ඡන්දය ගන්න බැරි වුණානේ. බහුතර මේක මතය ගන්න බැරි වුණා. ඔව් සුළුතර ජනාධිපති. ඒ කියන්නේ බහුතරයක් අකමැති වුණා. අකමැති වුණා. මම දන්න විදිහට ලක්ෂ 54ක් ඡන්දය ප්‍රකාශ කිරීමේ වැලකී හිටියා. වැලකී සිටියා. ඒ කියන්නේ සාතිශය බහුතරයක් අකමැති වුණා. නමුත් සුළුතර බහුතරයකින් ඔහු ජනාධිපතිතුමා. නමුත් මහමැතිවරණයේදී ඒ කියන්නේ මිනිස්සු 3න් 2ක බලයක් දෙන්නේ කාටද? අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට. දැන් එතකොට හරිනි අගමැති වෙනවනේ. 3න් 2ක සාතිශය බහුතර බලයක් එක්ක හරිනි අගමැති වෙනවා. අගමැති වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? කැබිනට් මණ්ඩලයට JVP අමාත්‍යවරු ටිකකුත් ඉන්නවා. විමල් රත්නාව ඓතිහාසික තනවරමක් හම්බුනේ. දැන් ගොඩක් කට්ටිය කියනවා ගම්පහ ඡන්ද ප්‍රතිඵලෙන්ද පරක්කුනේ. හරිනිගේ ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද ප්‍රමාණයක් විජිත හතට හදන්න උත්සාහ කරන ඉඳයි කියලාත් කතා කරනවා. හරි. දැන් කොහොම හරි දැන් JVP අමාත්‍යවරුත් ඉන්නවා, NPP අමාත්‍යවරුත් ඉන්නවනේ. එතකොට දැන් පොඩ්ඩක් මිලියයි බලන්න පසන් මේක දැන් පටන් ගත්ත දවසේ ඉඳන් වැඩිපුර නාන්නේ කවුද? වැඩිපුර හාන්නේ කවුද? මේ JVP අර නලින් හේවගේ ඊළඟට බිමල් රත්නායක ඊළඟට සුනිල් වටගල වසන්ත සමරසිංහ සියලුදෙනා JVP නේ ෆේල්නේ එතකොට JVP මේක මේ සාමාන්‍යයෙන් මේක ලොකු දේශපාලන ඥානයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේක කියව ගන්න. එතකොට මේ නැති කරන්නේ කාගේ දේශපාලන අනාගතයේද? රටේ අනාගතය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක මේ අවුරුදු 5 ඉවර වෙනකල් කතා කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් NPP මේ NPP එකේ දේශපාලන අනාගතය තමයි මේ නැති වෙන්නේ.